අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවනේ ගෙහෙලියනේ සියලු දෙනාම. අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි දවස විදියට. එහෙම නැත්නම් මම දවසක හැම දවසම හවස 6ට පොත් ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. ඉතින් අද දවසේත් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ පොත් ගැන. ඉතින් අද පොත් ගැන කිව්වම දැන් ඔයගොල්ලෝ බලයි මොකක්ද මේ කියලා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තිබුණා. මම අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන වීඩියෝ වැඩසටහන ඉස්සරහට හදනවා. ඉතින් දැනටම අහලා තිබුණා අයියේ සිම්පලි ඉංග්‍රීසි වලින් ලියවෙච්ච එහෙම නැත්නම් සරලව කියවන්නට පුළුවන් ඉංග්‍රීසි කෘති ටිකක් නිර්දේශ කරන්න කියලා. එතනම කෘති ගණනාවක්ම තියෙනවා. ඉතින් මං හිතුවා අද දවසේදී ඒ සිම්පල් ඉංග්‍රීසි එහෙම නැත්නම් සරලව ආසිතන විදියට ආසිතන පොත් කියවන්න ටිකක් පෙළඹවීමක් වෙන ඉංග්‍රීසි කෘති ටිකක් ගැන කතා කරන්නට. ඉතින් මේ කෘති ටිකක් කියලා කිව්වට මේ එකම කෘති සීරීස් එකක් ගැන අද දවසේ මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පොත් සෙට් එක පිළිබඳව. මේ මොකද්ද? අද අපි කතා කරමු මෙන්න මේ පර්සි ජැක්සන් සීරීස් එක ගැන. මම මේක මිලදී ගත්තේ මට වර්ෂ මතක නම් හරියට ගත්තොත් එimhe 2017 දී තමයි මම මේක මිලදී ගත්තේ. මේ පර්සි ජැක්සන් සීරීස් එකේම බොක්ස් සෙට් එක. එහෙම නැත්නම් කතා පහක් ඇතුළත් කරගෙන පර්සි ජැක්සන් එකේ තියෙන කතා පහ ඇතුළත් කරගෙන නිර්මාණය වෙච්ච මේ බොක්ස් සෙට් එක තමයි මම මේ විදිහට මිලදී ගත්තේ. මම පර්සි ජැක්සන් කතාව ගැනයි අරම මේව ගැනයි විස්තර කියන මුලින්ම අපි කතා කරමුකෝ මොකද්ද මේ පොත කියලා. රික් රයිඩන් විසින් රචිත පර්සි ජැක්සන් කියන කෘතිය ටීනේජ් වයස එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් තරුණ වයසේ නෙමෙයි ඊට කලින් යොවුන් වියේ මැද යොවුන් වියේ ඉන්න කට්ටියට කියවන්න නව යොවුන් වියේ ඉන්න කට්ටියට කියවන්නට ගොඩක් සිම්පලි ඉංග්‍රීසි තියෙන හැබැයි කතාව ඉන්ට්‍රස්ට් වෙන හොඳ ආස හිතෙන කතා සෙට් එකක් තමයි අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පර්සි ජැක්සන් සීරීස් එකේ පළවෙනිම පොත. ඔයගොල්ලෝ කියලාත් ඇති ඒ විතරක් නෙමෙයි ලයිට්නින් තීෆ් කියන චිත්‍රපටියත් ඔයගොල්ලෝ බලලා ඇති. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කලින් මම නම් කියන්නේ චිත්‍රපටිය බලන්න කලින් අනිවාර්යයෙන්ම පොත ඉංග්‍රීසි පොත විතර නෙවෙයි ලංකාවේ සිංහලට පරිවර්තනය වෙච්ච කෘතියක් තියෙනවා. කෘතිත් තියෙනවා මංගාව එක නැති නිසා මේ වෙලාවේදී කතා කරන්න විදියක් නැහැ. නමුත් සිංහලට වඩා ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි මොකක් හරි වේවා පොත මුලින්ම ඔයගොල්ලෝ කියවලා ඉන්න. ඇයි එහෙම කියන්නේ? හේතුව පොතයි චිත්‍රපටියයි තියෙන කතන්දරේ බොහෝ වෙනස්. ඉතින් මේ වෙනස්කම් මට කියන්න බෑ මොකද සමහර විට කියවලා නැත්තම් ඕගොල්ලන්ට මේක ස්පොයිලර් එකක් වේවි හින්දා. ඉතින් මේ පර්සි ජැක්සන් එක රික් රයිඩන් මොනවද ලියලා තියෙන්නේ? මොකද්ද මේ පර්සි ජැක්සන් කතාව වෙන්නේ? පර්සි ජැක්සන් කතාවේදී කියවෙන්නේ අපි කිව්වොත් එම සරලව ග්‍රීක දෙවි කෙනෙක්ගේ පුත්‍රයෙක් ගැන තමයි කතාව යන්නේ. ඉතින් ඒ ග්‍රීක දෙවි කෙනාගේ පුත්‍රයා අපි කියනවා අර්ධ රුධිරය සහිත. ඇයි මං එහෙම කිව්වේ? half blood. ඇයි මං එහෙම කියන්නේ? කියන එක ගැන මම වැඩි විස්තර කරන්නේ නැහැ. නමුත් ඒ ග්‍රීක දෙවි පුත්‍රයා මනුෂ්‍ය පුත්‍රයෙක් විදිහට තමයි ඉන්නේ. එතකොටම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි මේ half blood කියලා කියන්නේ කියලා. මම කියන්නේ නැහැ පර්සි ජැක්සන් කාගේ දෙවියගේ පුතාද කියලා. එහෙම කිව්වොත් ඇත්තටම කුතුහලය බිඳෙනවා. මොකද මේකේ මුල් කෘතිය මේ පර්සි ජැක්සන් ලයිට්නින් තීෆ් කියන කෘතියේ මැදක් හරියට එනකම්ම අපි හිමීට ගලාගෙන යනවා මේ ඇත්තටම කවුද පර්සි ජැක්සන්ගේ තාත්තා. කොහිද මේගොල්ලෝ පර්සි ජැක්සන් ඉගෙන ගන්න කියලා අම්මා යන මේ හඳවුර මොකද්ද? බැටල් ඔෆ් ද ලැබ්‍රින්ත් කෘතිය ඊළඟට පස්වෙනි කෘතිය විදිහට අවසන් කෘතිය විදිහට මෙන්න මේක පර්සි ජැක්සන් and the last Olympian කියන කෘතිය. මේ කෘති පහම එකතු කරලා තමයි මේ විදිහට මේ කෘති පහම එකතු කරලා තමයි පර්සි ජැක්සන් එකේ මේ විදිහට බොක්ස් එක එන්නේ. මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් එimhe කියවන්න හරි ආසයි. නමුත් වෙලාව හැටියට මම මේ එකින් එක පොත ගැන කියවන්න හරි ආසාවෙන් ඉන්නවා. නමුත් මේක 2017 කියවලා ඊට පස්සේ නැවත රිවිව් එකක් ඉදිරිපත් කරන්න ගියාම මට අමතකයි කියලා කියන්නේ මේකේ සිද්ධිය ගැන. එකින් එකට ගත්තොත් එහෙම උදාහරණයක් විදියට පර්සි ජැක්සන්ගේ ලයිට්නින් තීෆ් එක ගැන කතා කරොත් එහෙම මේ කෘතියේ එහෙම චරිතත් එක්ක මට තව ටිකක් ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මම නැවත මුල ඉඳලම කියවන්න ගත්තා. මෙන්න මේ හරිය නැවතිලා ඉන්නේ. ඉතින් ඒක මුල ඉඳලම කියවලා ඉවරුනාට පස්සේ මම හිතනවා මේක ගැන රිවිව් එකක් වෙනම රිවිව් එකක් නෙවෙයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් හරි වෙනම ලයිට්නින් තීෆ් එක ගැන කතා කරමු කියලා. ඉතින් මේ රික් රයිඩන්ගේ කෘති ගැන කතා කරද්දී මේ පර්සි ජැක්සන් විතරක් නෙමෙයි කේන් ක්‍රොනිකල් එක වේවා මෙන්න මේ පර්සි ජැක්සන්ගේ අමතරව ග්‍රීක් ගෝඩ්ස් ගැන ලියවෙච්ච මෙන්න මේ කෘතියත් මම ආසාවෙන් කිව්වා මේක
ඇත්තටම ආසයි දෙනවා. හේතුව තමයි මේ කෘතිය තුල ග්‍රීක දෙවිවරු කොහොමද ඇති වෙන්නේ, කවුද පළවෙනි දෙවියා, කවුද පළවෙනි දෙවඟන, කොහොමද යෝධයෝ ඇති වෙන්නේ, කොහොමද ඊළඟට වෙනත් අපි කියන විරූපික සත්තු ඇති වෙන්නේ, මේ සියලු දේවල් අන්තර්ගත වෙච්ච නිකන් අර අපි කියනවා දෙවියන් ගැන විශ්වකෝෂයක්, ග්‍රීක දෙවියන් ගැන විශ්වකෝෂයක් වගේ කෘතියක් තමයි මේ තියෙන්නේ. ඉතින් පටුනට කියලා බැලුවොත් ඔයගලන්ට බොහෝමයක් පර්සි ජැක්සන්ට අමතරව Heroes of the Olympus කියන කෘති මේ විදිහට දැක් ගන්නට පුළුවන්. ඉතින් මේ රික් රයිඩන්ගේ කෘති ඉතාමත් ආස හිතෙනවා කියවගෙන යන්න. ඔයගොල්ලෝ සිනමා පටි බලන්න කලින් පොත කියවලා කියන්න කියලා ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි මම මේක විශේෂයෙන් අවසානයේදී මතක් කරන්නට ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ මේ කෘති වලට දැන්ටමත් කියවලා තියෙනවා. සිංහලෙන් හෝ වේවා ඉංග්‍රීසියෙන් හෝ වේවා. ඉතින් මම ආරාධනා කරනවා Facebook එකේ මට ගෲප් එකක් හම්බුණා ඉතාමත් අපූර්ව. මේ ගෲපේ සමූහයේ අපි කියනවා කෑම් බ්ලඩ් හාෆ් කියලා, එහෙම නැත්නම් අර්ධ ලෝහිත කඳුර කියලා තමයි ගෲප් එක තියෙන්නේ. ඉතින් ගෲප් එකේ ලින්ක් එකක් පහලින් මම එකතු කරනවා. ඔයගලන්ට පුළුවන් ග්‍රීක දෙවිවරු ගැන, ග්‍රීක මිතොලොජි, එහෙම නැත්නම් ග්‍රීක පුරාවෘත්ත ගැන ඔයගොල්ලෝ ආදරෙන් වැළඳ ගන්නවා නම්, තාමත් හොයනවා නම්, පිස්සෙම වගේ කියවනවා නම් ඒ ගෲප් එකත් එක්ක එකතු වෙන්න. මොකද ඒ ගෲප් එකත් එක්ක එකතු වුණොත් එimhe ඔබට අනිවාර්යයෙන්ම පාඩුවක් වෙන්නේ නැහැ. හේතුව ඒ දැනුම ඉතාමත් වටිනවා. මමත් මේ ලයිට්නින් තීෆ් එක ආයි මුලින් ඉඳලා කියවගෙන යනකොට මට ආයි ඒ ගෲප් එකේ යන ආටිකල්ස් දැක්කම, මේ ගෲප් එකේ යන විස්තර දැක්කම ගොඩාක් ආසයි තුණා. ඉතින් මම පහලින් කමෙන්ට් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගලන්ට ගිහලා ක්ලික් කරන්න පුළුවන් ඒ ගෲප් එකට, Facebook සමූහයට එකතු වෙලා ඔයගලන්ටත් ඒ කැම්ප් එකේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා සහ ඒක ඇති වෙන ඉවෙන්ට් තරඟ වලටත් සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී මම වීඩියෝ වැඩසටහන අවසන් කරන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති හැමෝටම ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ලයික් කරන්න, වීඩියෝ කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කෘති කියවලා තියෙනවා මට හරි ආසයි ඔයගොල්ලොත් එක අදහස් බෙදා හදා ගන්න. පර්සි ජැක්සන් සිංහලෙන් හෝ වේවා ඉංග්‍රීසියෙන් හෝ වේවා කියවලා තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි හෙට දවසේදී හවස 6ට හම්බ වෙමු. අදට අපි සමු ගන්නවා. නම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයිබෝවන්.